ජපානයත් අභිබවමින් ලෝකෙ 4 වෙනි විශාලම ආර්ථිකය බවට ඉන්දියාව පත්වෙච්ච කතාව 2025 අවුරුද්දේදී මුළු ලෝකෙම හොල්ලපු අලුත්ම නිවුස් එකක් වුණා. කොමින් කොමෝ වේවා ඉන්දියාව බලවත් වෙන්න ඒක ලංකාවටත් සුභාරංචියක්. හේතුව අපනයන පැත්තෙන් වගේම ආනයන පැත්තෙනුත් ලංකාවේ ප්‍රබලම හවුල්කාරයෙක් තමයි ඉන්දියාව කියලා කියන්නේ. ඉන්දියාවේ සංවර්ධනය වෙච්ච කතාව නැත්තම් ඉන්දියාව ලෝක බලවතෙක් වෙච්ච කතාව හරිම ලස්සනයි. ලෝකෙ මේ වෙනකොට බලවත්ම රට වෙන්නේ ඇමරිකාව. ඩොලර් ට්‍රිලියන 30.5 ආර්ථිකයක්. දෙවෙනි තැනට ඉන්නේ නම් චීනය. ඒක නම් ඩොලර් ට්‍රිලියන 19.2 ආර්ථිකයක්. කොමින් කොමෝ වේවා 3 වෙනි තැනට හිටපු ජපානය 4 වෙනි තැනට තල්ලු කරලා ජර්මනිය 3 වෙනි තැනට ආවන්නේ. මෙවරත් ඒ කියන්නේ 2025 3 වෙනි තැන ආරක්ෂා කරගන්නේ ලෝකඩ පදක්කම ආරක්ෂා කරගන්නේ ජර්මනිය. ඒ ඩොලර් ට්‍රිලියන 4.2 ආර්ථිකයේ තාමත් ස්ථාවරව තියාගෙන. හැබැයි 4 වෙනි තැනට හිටපු ජපානයට මොකද වෙන්නේ? ඒගොල්ලන්ව 5 වෙනි තැනට තල්ලු කරලා අපේ අසල්වැසි ඉන්දියාව ලෝකේ විශාලම බලවත්ම රාජ්‍යන් 4 අතරට එන්නේ 4 වෙනි ස්ථානය අල්ලගෙන. ඒ ඩොලර් ට්‍රිලියන 4.187 ආර්ථිකයක් වාර්තා කරලා. මේ කතාව මේ විදිහට වෙද්දී තව වැදගත් ලස්සන කතාවක් තියෙනවා. ඒ පහුගිය අවුරුදු 10 ඇතුලේ වැඩියෙන්ම පිම්පිච්ච ආර්ථිකය මොකද්ද? ඒ භාෂාවෙන් කිව්වට සරලව කිව්වට එහෙම ටෙක්නිකලි අපිට කියන්න පුළුවන් වැඩිම ආර්ථික වර්ධනයක් පෙන්නපු රට මොකද්ද බලවත් රටක් විදියට කියලා. ප්‍රතිශතයක් විදියට ගත්තාම පහුගිය අවුරුදු 10 වැඩිපුරම පිම්පිච්ච රට වෙන්නේ ඉන්දියාව. ඒ 103කින් කොටිම කියනවා නම් ජපානය 101.3කින් කඩම් වැටෙද්දී ජර්මනිය නැගිට්ටේ පහුගිය දශකය ඇතුලේ 144කින්. කොටින්ම ඇමරිකාවත් 66කින් පමණ ප්‍රශතයකින් තමයි නැගී හිටියේ. හැබැයි පහුගිය අවුරුදු 10 ඇතුලේ තමන්ගේ ආර්ථිකය 76කින් ප්‍රසාරණය කරගන්න චීනය නම් සමත් වුණා. හැබැයි මේ ප්‍රතිශත ඔක්කොටම වඩා බලවත් වෙන්නේ ඒවට සමාන කරන්න බැරි තරම් ලොකු ප්‍රශතයකින් ඉන්දියාව පහුගිය අවුරුදු 10 ඇතුලේ තමන්ගේ ආර්ථිකය ප්‍රසාරණය කරගන්න ඒ 103කින් 2014 අවුරුද්දේ ඩොලර් ට්‍රිලියන 2කින් පටන්ගත්ත මෝදිගේ ඉන්දියාව කියන රට මෝදිගේ නායකත්වය යටතේ ඩොලර් ට්‍රිලියන 4.2 ආර්ථිකයක් බවට 2025 වෙද්දී පත්වෙනවා දශකයක් ඇතුළත. මේ කතාව හරිම ලස්සනයි. හැබැයි මෝදිගේ නායකත්වයේ අත්තිවාරම කවද්ද වැටුනේ? ඒ 2014දී. ඒ කියන්නේ ඉන්දියාවේ මේ ගමන් මඟ දවසකින් දෙකකින් එක රැයකින් වෙච්ච සිද්ධියක් නෙමෙයි. 2014දී මෝදි ගෙනාපු මේක් ඉන් ඉන්දියා වැඩසටහනත් 2015දී ගෙනාපු ඩිජිටල් ඉන්දියා වැඩසටහනත් මේ සංවර්ධන වැඩසටහනේ අත්තිවාරමුණා කියලා මිනිස්සු විශ්වාස කරද්දී 2022 අවුරුද්දේ ගෙනාපු ඩිජිටල් රුපියල සංකල්පයත් ඩිජිටල් ආර්ථිකයක් කරා ඉන්දියාව මෙහෙයවන්න සමත් වෙනවා. මේ හැම වැඩසටහනත් එක්කම 2027 වෙද්දී ඉන්දියාව ලෝකයේ බලවත්ම රටවල් 3 අතරට එන්නයි ඉන්දියාවේ ප්ලෑන් එක. ඒ ඩොලර් ට්‍රිලියන 5ක ආර්ථිකයක් වාර්තා කරලා මේ ඉලක්කම ඉන්දියාවට යන්න පුළුවන් වෙයි කියලා පහුගිය ඉතිහාසය බලද්දී සනාථ වෙනවා. හේතුව 2014දී මීට අවුරුදු 10කට විතර කලින් ඉන්දියාව හිටියේ ලෝකේ 10 වෙනි තැන. දැන් 4 වෙනි තැන. 2027 උන්ගේ ටාගට් එක 3 වෙනි තැන. ඉන්දියාව බලවත් වෙන්න ඒක ශ්‍රී ලංකාවටත් සුභාරංචියක්. හැබැයි ඒක සුභාරංචිය බවට පත් කරගන්න වෙන්නේ ඉන්දියාවත් එක්ක අපි කොයිතරම් වෙළඳ හවුල්කාරීත්වයක් පෙන්නනවද කියන කාරණාවත් එක්කයි.